ඉතින් hi guys ඔයාලට කොහමද? ඉතින් අදත් ඔන්න මම ඇවිල්ලා ඉන්නවා ඔයාලට ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා thumbnail එකේ දැක්කා අද මම මොකද්ද කියලා දෙන්න යන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට WhatsApp එකට ආපු Meta AI අප්ඩේට් එකක් ගැන. ඒ කියන්නේ අප්ඩේට් කීපයක් මම ඔයාලට කියලා දෙනවා. ඔයාලා දන්නේ නැති Meta AI කියන්නේ මොකක්ද කියලා WhatsApp එකට හඳුන්වා දුන්න AI බ්‍රෑන්ඩ් එක තමයි ඒ Meta AI කියන්නේ. මොකද Facebook, WhatsApp, ඒවා අයිති වෙන Instagram එහෙම අයිති වෙන්නේ Meta සමාගමනේ. මේ Meta එකෙන් මම හදපු Meta AI කියන සමාගමෙන් දැන් ඔයාලට WhatsApp එකට දීලා දෙන අලුත් අප්ඩේට් ටිකක්. එහෙනම් අපි බලමු කොහොමද ඒ WhatsApp අප්ඩේට් එක කියලා. එහෙනම් ඔයාලා මුලින්ම ඔයාලගේ WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. ඔයාලා මුලින්ම ඔයාලගේ WhatsApp එක ඕපන් කරගන්න. ඉතින් WhatsApp එක ඕපන් කරගත්තාම ඔයාලට ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා ඉතින් දැන් යන්න ඕනේ මෙතන Ask Meta AI කියලා තියෙනවා නේද? ඔන්න ඔය මෙතන යට තියෙන ඔය බෝලයක් අන්න එතනට යන්න ඕනේ. ඔන්න ඔය බෝලට ගියාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔය බෝලට ගියාම ඔන්න ඔය විදිහට පෙන්වනවා. මම දැන් ඔයාලට පොඩි අප්ඩේට් එකක් කියලා දෙන්න. දැන් ඔයාලට මේකේ ඉස්සර මේකේ ඉංග්‍රීසි වැඩ කරේ නෑ. දැන් මේක සිංහලටත් වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාලා අප්ඩේට් කරලා දෙනවා මේක. ඉතින් මම දැන් ඔන්න එයාට මැසේජ් එකක් යවන්න යන්නේ. ඔන්න දැන් කලින් මේක සිංහලට වැඩ කරේ නෑනේ. මං එයාට යවනවා දැන් ඔන්න හායි කියලා. හායි කියලා යවනවා. ඔන්න බලන්න. ඔන්න හායි කියලා යවනවා. ඔන්න දැක්කද ඉතින් මට හායි කියලා එව්වා. දැන් මම යනවා ඔයාට කොහමද කියලා. ඔයාට කොහොමද කියලා ඔන්න යනවා. ඔන්න මම හොඳින් ස්තුතියි. ඔයාට කොහොමද? ඔන්න දැන් ඒක දැක්ක නේද? එයාට දැන් සිංහලත් අප්ඩේට් වෙන විදිහට දැන් ඔයා අපිට සිංහලත් දෙනවා. දැන් මම අහන ප්‍රශ්නය මොකද්ද? ඒ විදිහට මම ප්‍රශ්නයක් අහනවා. බලමු මොකද්ද ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා. මම අහනවා ලංකාවේ ජනාධිපති කවුද කියලා අහනවා. ලංකාවේ පළමු ජනාධිපතිවරිය කවුද? කවුද කියලා අහනවා. බලමු එයා උත්තර දෙයිද කියලා අපිට. මේකේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේ තාම මෙයාට මේ ගොඩක් කර බරපතල සිංහල නම් බෑ. හැබැයි ඔයාලට සාමාන්‍ය විදිහට සිංහල මෙයා දෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලොකු ඒවා සින්දු ගානනේ වල ලිරික්ස් දෙන්න ගියේ. ඒවනම් මේකට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වැඩ කරනවා කියන්නේ එවනවා සමහරක් කොටස් තමයි එවන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Meta AI අප්ඩේට් එක යන්නේ. එහෙනම් අපි තව අප්ඩේට් එකක් බලමු. ඔයාලා යන්න දැන් ඔයාලා chat box එකට. ඔන්න chat box එකට ගිහින් ඔයාලා මේ උඩ පේන තිත් තුන. දැන් ඔයා හිතන්නකෝ දැන් මෙයා මේ දන්නේ නැති මැසේජ් එකක් මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඔය ඕකට ටච් කරලා මේ තිත් තුනක් තියනවා නේද? ඔය තිත් තුනෙන් මෙයා මේ දැන් ඔයාලට පේනද දැන් මේක මේ විදිහට දැන් වෙනවා. මෙතන තියෙනවා දැන් මේ ඔයාලට දැන් මම කියලා දෙන්නම් මේකේ Meta AI කියලා ගහන්න. හරිද? Meta AI කියලා ගහලා මෙහෙම Meta AI කියලා ගහලා මෙන්න මේකක් ගහලා මේ හායි කියලා යවන්න. ඔන්න මේ හායි කියලා යවුවා. දැන් හිතන්න මම තව අප්ඩේට් එකක් දෙනවා. මෙයාගේ අපිට පුළුවන් ඉමේජ් එකක් ඇඩ් කරගන්න. මම ඒකත් කියලා දෙන්නම්. I want to see beach. නැත්නම් beach. අපි beach කියලා ගමුකෝ. beach
image ඔන්න ඔය විදිහට දීලා මේ අපිට හදලා එවයි. අද වෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඔන්න හදලා එව්වා. කවුද මන්ද මිනිහෙකුත් ඉන්නවා. මේ බලන්නකො මුහුදු වෙලා ලස්සන නේද? මේ බලන්නකො මොකක්ද එයා කරන්නේ ෆොටෝ එකක් හදනවා. පොත් වගේ කප ඉන්නවා. බලන්නකො කොච්චර ලස්සන මේ හදන දේ කියලා. අපිට පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් එක මේ කරගන්න. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරගන්නත් පුළුවන්. අපි දාමු මේක change the background in sunset. බලන්න මේක යනවා. තාම යනවා. කනෙක්ෂන් ප්‍රශ්නේ තියෙනවා. කනෙක්ෂන් ස්පීඩ් නෑ නේද? ඒක නිසා පොඩි වෙලාවක් ඉන්න වෙනවා. අපිට මැසේජ් එකක් එවුණා. නෝ බලන්න ඕන් දැක්ක නේද? කොච්චර ලස්සනද බලන්න. මාර ලස්සනට හදලා තියෙනවා. ඒක නේද? එහෙනම් ඉතින් මේ කොහොමද අද ගෙනාවු වීඩියෝ එක? හොඳයි නේද? එහෙනම් හැමදාමත් කියනවා වගේ පල්ලෙහාදී subscribe button එක click කරලා like button එකක් දාගෙන යන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න හැමදාමත් වගේ. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන තරමට මගේ වීඩියෝ ඇත්තටම වැඩි වෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසක හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.